මොකක්ද ඕනේ? ෆිල් ලයිට් එක දෙන්න TikTok එකක් ගෙදර ගිහින්. ප්‍රතිපෘෂ්ඨ අභ්‍යන්තර හරයේ පීඩනය යන්න අතර දිනවා. වැරදි උත්තරේ හරීම එක නෙමෙයි. තවත් පොඩ්ඩක් කල්පනා කරලා බලලා කියන්නේ හරීම නෙමෙයිලු. අන්තර්නිවර්තන අභිසරණ කලාපයේ පිහිටලා තියෙන අක්ෂාංශ පරාසය. මෙයක් දන්නවා. අහනවා එතනින් 0.30 20ත් අතර හරි. ජයග්‍රහණය කරනවා හැමෝම අපුඩියක් ගහන්න මෙයා ගොඩක් වෙලා ඉඳලා උත්සාහ කරා. 30. මම බය වෙලා ඉන්නේ. මම කොමස්නේ කරේ මම ඒවා දන්නේ. අපි දන්නේ. මෝසම් අන්තර් මෝසම් ගැන මාසෙයි ඍතුවයි පිළිවෙලට කියන යන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. නම් මොකද්ද? ආශ්චර්ය කළා වෙන්නන්න අපිට දැන්. ඉසාන දිග මෝසම නිදි අප්‍රේල් දෙවෙනි අන්තර් මෝසම ඔක්තෝබර් නොවැම්බර්. හරි. හොඳට ඉගෙන ගන්න ඕනේ සෙල් පොයින්ට් එකේ පුංචි gift එක. මට දුන්න දුක් ගින්න ශ්‍රී ලංකාවට වර්ෂාපතෙන් ලැබෙන ප්‍රධාන ක්‍රම තුන. එයාගේ මූණ TikTok කරන මූණක් තියෙනවා. මෝසම් සම්වාහන වාසන. චීප් එක. thank you අපුඩියක් ගහන්න ඉතින්. මං හිතුවේ උඹ උගත් කෙල්ලෙක් කියලා. තූ නැද්ද කි උඹේ උගත්? සෞරග්‍රහ මණ්ඩල උසම කන්ද මොකද්ද? ඔබ දන්නා? ඇයි කොච්චර Olympus Mars Mars මොන ගහලෝකේ තියෙන්නේ? Mars කෑ ගහන්න එපා. ලංකාවේ දිග සහ පළල කොතැන ඉඳලා කොතැනද මනින්නේ දිග සහ පළල කිලෝමීටර වලින් කියන්න ඕන. 432යි 24යි පළල. 24යි නේ කියවනේ. හරි. දෙන්න පුළුවන්. ජයන්ති ඔන්න සෙල් පොයින්ට් එකෙන් වඩා පුංචි තෑග්ගක් හම්බනවා. thank you. thank you නිර්වචනය කරන්නත් ඕන. අපිට සල්ලිද බං? ඔව් සල්ලි වැඩි වෙලා තියෙනවා. hina වෙන්න දෙයක් නෙමෙයි ජෙන්ඩර් එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන සංකල්පය කරලියට එන්නේ මොන අවුරුද්දේද කාගේ මොන විද්‍යාඥයාගේ මැදිහත් වීමක් මතද? 70 දශකයේ and also හරි. ඔන්න සෙල් පොයින්ට් ඉතින් වඩා තෑග්ගක් දුන්නා. සතුටුයිද? ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් දූරාවලි අනුපිළිවෙල කියන්න පුළුවන් කෙනෙක් නැගිටලා අත උස්සන්න කියන. එක ජීවියා ප්‍රජාව ගහණය පරිසර පද්ධති බියෝම ජයගෝලය හරි. හරි thank you. ඉතින් කිසිම අවිශ්වාසයක් නැතුව කුරුණෑගල ෆෝන් ඇක්සසරිස් ෆෝන්ස් ගන්න මේ සෙල් පොයින්ට් එකට යන්න මම විශ්වාසයෙන් ඒගොල්ලෝ